කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. මේ මේද වර්ගයේ ශරීරයට ඊටාම හිතකර, ඒ කියන්නේ අත්‍යවශ්‍ය මේද වර්ගයක්. එතකොට ශරීරයේ පිත්තිෂ නිෂ්පාදනය, හෝමෝන නිෂ්පාදනය, ඒ වගේම සෛලවල පිටත ප්‍රාවරණය නිෂ්පාදනය කිරීමටත් හැදීමටත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ කොලෙස්ටරෝල් වර්ග තුනකට අපිට විස්තර කරන්න පුළුවන්. හිතකර කොලෙස්ටරෝල් HDL ලෙසටත්, අහිතකර කොලෙස්ටරෝල් LDL ලෙසටත්, ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් ලෙසටත් අපිට වර්ග කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කොලෙස්ටරෝල් ගැන අපි කතා කරන්නේ මේ කොලෙස්ටරෝල් ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩිවීම නිසා විශේෂයෙන්ම ආඝාත, ඒ වගේම හෘදයාබාධ, කිරීටක දමන හිරවීම වැනි රෝග තත්ත්වයන්ට වර්තමානයේදී බහුල ලෙස අප සමාජයේ ඉන්න පුද්ගලයන් ගොදුරු වෙලා තිබෙනවා. එතකොට මේ සඳහා බලපාලා තියෙන කාරණා විශේෂයෙන්ම අධික ලෙස මත්පැන් පානය, අධික දුම්පානය, විශේෂයෙන්ම ව්‍යායාම අඩු බව, අධික ස්ථූලතාවය, දියවැඩියාව වැනි රෝග තත්ත්ව, කෘත්‍රිම ජීවන රටාව තුළ කෘත්‍රිම ආහාර වලට, කෘත්‍රිම රසකාරක වලට පෙළඹීමත් මේ සඳහා බලපාලා තියෙන ප්‍රධාන කාරණා අතරටපත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආයුර්වේදය තුළ සඳහන් කරලා තියෙන දිනචර්යා අධ්‍යයය. ඒ කියන්නේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිලා දවසේ රාජකාරී කටයුතු කිරීම වැනි දේවල් වලින් වර්තමාන සමාජයේ බැහැරවීම තුළ රාත්‍රී නිදිමැරීම, ඒ වගේම දහවල් නිදීම වගේ දේවලුත් මේ අධික කොලෙස්ටරෝල් තවයට, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම සඳහා බලපාලා තිබෙනවා. මේ කොලෙස්ටරෝල් වැඩිවීමට ආයු ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි ආයු ප්‍රතිකාර තුළ කොලෙස්ටරෝල් වැඩිවීමට ඉතා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. විශේෂයෙන්ම ආයුර්වේද දර්ශනයට අනුව ආයුර්වේද දිනචර්යා අධ්‍යයයට හුරුවීම, ඒ වගේම දේශීය ආහාරවලට හුරුවීම, විශේෂයෙන්ම දේශීය කොළ කැඳ වර්ග, කරපිංචා කොළ කැඳ, යකිනාරන් කොළ කැඳ, ඒ වගේම හීන් බෝවිටියා කොළ කැඳ වගේ දේවල් මේ අධික කොලෙස්ටරෝල්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීමට අපිට හිතකර ඖෂධ ලෙස, හිතකර ආහාර ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දේශීය ආහාර වලින් සැකසුණු, දේශීය ඖෂධ වලින් සැකසුණු කෂාය වර්ග, විවිධ චූර්ණ වර්ග මේ කොලෙස්ටරෝල් වැඩිවීම සඳහා ලබා දීම තුළින් එම ශරීරයේ වැඩි වෙලා තියෙන, ඒ කියන්නේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරලා හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න අපිට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ආහාර විහරණ වගේම ව්‍යායාම තුලත් දේශීය වෛද්‍ය ක්‍රමය තුල විස්තර කරලා පවතින ව්‍යායාම වලට යොමු වීමත්, යෝග ව්‍යායාම ආදී කිරීම තුලනුත් මේ ශරීරයේ කොලෙස්ටරෝල් වැඩිවීම කියන එක අපිට නියමිත පරිදි පාලනය කරලා හිතකර කොලෙස්ටරෝල් වැඩි කරලා අහිතකර කොලෙස්ටරෝල් අඩු කරලා ශරීරයේ නිරෝගීතාවය, ශරීරයේ සමබරතාවය පවත්වා ගන්නත් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ආහාර ගැන සඳහන් කිරීමේදී විශේෂයෙන්ම ෂඩ් රසයෙන් යුක්ත ආහාර, මధుර, අම්ල, ලවණ, කටු, තික්ත, කසාය කියන ආහාර වලින් යුක්ත සමබර ආහාර වේලක් ආහාර රටාවට, අපේ ආහාර වේලට එක් කර ගැනීම තුළින් මේ අධික කොලෙස්ටරෝල් කියන රෝගය, ඒ කියන්නේ ශරීරයේ පවතින ප්‍රමාණයට වඩා වැඩි, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම කියන රෝගය පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මේ ආකාරයට ආයු ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින්, ආයු ප්‍රතිකාර රටාවට හුරු වීම තුළින් ඔබගේ ශරීරයේ පවතින කොලෙස්ටරෝල් වැඩිවීම කියන මේ රෝග තත්ත්වය ඊටාම සාර්ථකව ඔබට සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.